ක්‍රමේදී ඕගොල්ලන්ට අහනවත් ගන්න මම කියන්නම්. අපි ෆෝක්ලිෆ්ට් එක නගින්නේ ඉස්සෙල්ලාම කියන්නේ මෙන්න මේ පාද. මේ පාද කියලා මෙතන අල්ලලා මෙන්න මේ ආකාරයට තමයි මේ අතනේ ක්ලිප් එක අල්ලගෙන මේ ආකාරයට තමයි ෆෝක්ලිෆ්ට් එක නගින්න නිවැරදි ආකාරයෙන්. බහින්නේ මෙන්න මේ ආකාරයෙන්. මේක බහිනකොට මෙතනින් වාහනයක් ආවොත් මෙතනින් මොකක්ද ආවොත් ඉක්මනට ආයෙ මෙතන එන්න පුළුවන් මෙහෙම. මේ ආකාරයෙන් කන්දලා එන්න පුළුවන්. මෙහෙම නගින්න පුළුවන්. මොකද මෙතනින් යනකෝ වාහනයක් යනවා මොකක්ද අන්නකො ඉන්න පුළුවන් ටක්කර සීට් එක. ඒක නිසා අපි නගින ආකාරය තමයි මෙහෙම. මෙහෙම නගින්න. නැගලා සීට් බෙල්ට් එක දාගන්න. බහින්නේ ඒ පිළමයි ඒකම ක්‍රමයමයි. ඕගොල්ලෝ අන්නේ ඉතිමයි හරි ක්‍රමයේ ඕගොල්ලෝ ගන්නවා. දැන් මේක නැගලා ඉන්නවා. දැන් මේ වැරදි ක්‍රමයක බහින්න ගියාම මෙන්න මේ ක්‍රමය වැරදි. මේක වැරදි ක්‍රමය. මෙහෙම බහින්න ගියාම දැන් මෙතනදී ෆෝක්ලිෆ්ට් එකක් ආවොත් මෙහෙම ආපහු මට නගින්න බෑ. අයින් වෙන්න බෑ. අයින් වෙනකොට කොහොමද මම මෙහෙම අයින් වෙන්න බෑනේ. හැබැයි මේ අතන හිටියා මේ පරිවර්තන සංකල්ප දෙන්න පුළුවන්. ෆෝක්ලිෆ්ට් එකම මොකද වෙන්න පුළුවන්. එහෙනම් ඒක නිසා ෆෝක්ලිෆ්ට් එකේ බහින්න ක්‍රමය ඒකයි. මේ අතර බහින්න එක මෙහෙම බැස්සොත් වැරදි. ඒක ඉතින් අර ගොඩක් වාහන තියෙනවා නම් මේ වගේ අවස්ථාවල